හෙලෝ කොහොමද ඉතින් යාළුවනේ බලන්නකෝ අදත් ඉතින් හරිම දුකෙන් අදත් ඉන්නේ අඬනවා මේ දවස් ටිකේම ඉවරයක් නැහැ. ඔය ඉතින් අපේ යූවි මැනිකත් ඇවිල්ලා ඉන්නවනේ බලන්න මොකද කියලා. මං අද මේ පෙට්ටි මිරිස් පැලදකට පොඩි වැඩක් කරන්න හදන්නේ. මෙච්චරයි ඉතින් මට තියෙන්නේ ගොඩක් නෑ. ඒකෙත් කරල් දෙකක් තියෙනවා. තව කරල් වගේක් තිබිලා මම කැඩුවා. ඒත් අනේ වුණාට මෙයා මට කරල් ගොඩක් දෙන්නේ නෑනේ. මං ඒ හින්දා මෙයාට පොඩි මැජික් එකක් කරන්න හදන්නේ. බලමුකෝ එතකොටවත් එයා මට කරල් දෙනවද කියලා. මේ තමයි අපේ මැජික් බෙද. ඔයාලා දන්නවනේ මේ දම් කැට. මේව දාන්නේ ගස්වල මල් පිපෙන්න. මම ගෙනාව ඉතින් මල් ගස් වලට දාන්න තමයි. ග්‍රෑම් 100ක් රුපියල් 80යි උනේ. ඉතින් මට හිතුණා අපේ පෙට්ටි මිරිස් ගහටත් දැම්මනම් එයාගෙත් මල් ගොඩක් පිපේවිනේ. මල් ගොඩක් පිපෙනවා කියන්නේ ඉතින් කරල් ගොඩක් කියන එකනේ. මම එහෙම හිතලා මේ ටිකට දම් කැට ටිකක් දාන්න තමයි හැදුවේ. මෙයාත් ඉතින් ඇවිල්ලා බලනවා මොකද මේ කරන්න කියලා. එයාටත් ඕන් නැති දෙයක් නෑ. මම ඉතින් කෝට්ටක් අරගෙන පැලේට චුට්ටක් දුරට වෙන්න කෝට්ටෙන් පොඩ්ඩක් හාරලා දම් කැට චුට්ටක් දැම්මා. ඔයාලා මෙහෙමයි පැලේ ළඟින්ම දාන්න එපා. පැලේට චුට්ටක් දුරින් දාන්න. ඒ වගේම මේ එතකොට වතුර චුට්ටකුත් දාන්න ඕන මේ. මොකද නැත්තම් පෝර සැරට පැලේ මැරෙනවනේ. ඒත් මේ දවස් ටිකේම වැහැලා පසත් හොඳටම තෙත් වෙලා තිබුණේ. ඒ වගේම තව චුට්ටක් වෙලා යනකොට කොහොමත් ඉතින් වහිනවා. ඒ හින්දා මම වතුර නම් දැම්මේ නෑ. ඔන්න ඉතින් යූවි ආයි ආවා. ඇවිල්ලා බලන්න එයාට කන්න පුළුවන් දෙයක්ද කියලා. ඊට පස්සේ මම මේකට ගෙදරදී ඉතින් අලපුතු ලූණු පුතු වගේ අපි කුස්සියෙන් අයින් කරන දේවල්, හාල් මැස්ස හොදන වතුර, හාල් වතුර හැම දෙයක්ම දානවා. ඒ වයින්ුත් පොඩි ප්‍රතිඵලයක් තියෙනවා. ඒත් ඉතින් මට හිතුණා වැඩි ප්‍රතිඵලයක් ගන්න මේකත් කරලා බලන්න. ඔයාලත් හිතන්නේ මොකක්ද හරියයිද? මම තව පැල ටිකක් ඉඳන් හිතාගෙන ගෙනාව කළු කවර ටිකක්. එයින් කවරයක් රුපියල් 20යි උනේ. ගොඩක් ඉඩ තියෙනවා ලොකුයි ඉතින් කවරේ. ඒත් මට පැල හොයාගන්න තමයි බැරි උනේ. මම මේ එළියට ආවේ තව මොකද්ද කරන්න කියලා බලන්න. මොකද මේ දවස් ටිකේ වහින නිසා හොඳටම මිදුලා ආයි මඩම වෙලා. ඒත් එක්කම තනකොළ පැලත් වැවෙන්න පටන්ගෙන ආපහු. මේ ටික ඉතින් නිලල දාන්න කියලා හැදුවේ. ඒත් එතකොටම වගේ වැස්සක් එනවත් ඇහුණනේ. අර ගෙනාපු දම් කැට ටිකක් දාන්න ඕන පැලවලට. ඒත් ඉතින් දැම්මොත් හේදිලා යයිද දන්නේ නෑනේ. මං එහෙම හිතලා ඉතින් ඒ ටික එක්ක පස්සෙම දානවා කියලා හිතාගෙන ආපහු ගියා ගේ ඇතුළට වෙන වැඩක් කරගන්න. ඔයාලත් ටිකට මාත් එක්ක එකතු වෙලා ඉන්න හොඳද? එහෙනම් ඔයාලට ආදරේ. බුස්සන්නයි ගිහින් එන්නම්.